ඉතින් ඔන්න ඔයාලට අද වීඩියෝ එක අරන් ඉන්නේ මෙන්න මෙයාලා ගැන. අපේ ගෙදර ඉන්න යාළුවෝ ටික පර්සියන් කැට්ස්ලා. ඉතින් අපේ ගෙදර ගොඩක් අය ඉන්නා. මම පෙන්නන්නම්කෝ. දැන් මෙයාගේ නම තමයි චිලි බුලි. මේ ඉන්නේ චිලි බුලි. ඉතින් මෙයාට තාම මාස 7ක් වගේ. මෙයාට බලන්නකෝ චිලි බුලි. මේ ඉන්නේ පර්සියන් කැට් කෙනෙක්. ඉතින් මෙයාගේ අම්මත් ඉන්නවා. අම්මා ඉන්නවා. මම අම්මත් පෙන්නන්නම් ඔයාලට. ඉතින් මේ ඉන්නේ ජින්ජර් කියලා අපි කියන්නේ මෙයාගේ නම ජින්ජර්. මෙයා තමයි අපේ ගෙදර ඉන්න දඟයා. මෙයා මේ කැට් කෙනෙක්. මෙයාත් පර්සියන් කෙනෙක්. ඉතින් අපේ ගෙදර පර්සියන් කැට්ලා ඉන්නවා 3 දෙනෙක්. තව පොඩි කිටිස්ලත් ඉන්නවා. ඉතින් මේ ජින්ජර් මෙයාගේ නම ජින්ජර් කියලා අපි දාලා තියෙන්නේ මෙයා ජින්ජර් කලර් නිසා. මෙයා මේල් කෙනෙක්. මෙයාට දැන් වෙනවා අවුරුදු 2ක් විතර. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙයාගේ ලොන් කෝට් එකක් තමයි තියෙන්නේ. සාමාන්‍ය කිටි කෙනෙක්ට වඩා මෙයාලගේ කෝට් එක මේ දිගයි. ඉතින් ඒක නිසා ටිකක් මේන්ටේන් කරන්න අමාරුයි. එනාට මේ කෝට් එක දිනපතා අපි පීරලා බ්‍රෂ් කරලා මේන්ටේන් කරනවා නම් ලස්සනට තියාගන්න පුළුවන්. මොකද දැන් මෙයාත් දැන් ටිකක් ලොකු හින්දා මෙයා යනවා එහෙම ඇවිදිනවා ඉතින්. එතකොට අර මේ කොළ ඇලිලා තියෙනවා. එතකොට මේ කෝට් එකේ එක රොඩු ඇලිලා තියෙනවා. ඒක නිසා නිතරම මෙයාගේ කෝට් එක පීරන්න ඕනේ. මෙයා පීරන්න දෙන්නේ නැහැ. මෙයා හරි දඟයි. සාමාන්‍ය කැට් කෙනෙක්ට වඩා සාමාන්‍ය පුරුෂෙක්ට වඩා මෙයාලා වැඩි දඟලන්නේ නැහැ, වැඩි සද්ද කරන්නේ නැහැ. මෙයාලා ඉතින් මේ අපි දෙන්නේ මෙයාලට ගොඩක් වෙලාවට මාළු, අමු මාළු තමයි මෙයාලට දෙන්නේ. මොකද මෙයාලා කන්න කැමති අමු මාළු. මෙයාලට බත් දෙන්නේ නැහැ. මොකද බත් දෙන්නේ නැත්තේ මෙයාලට බත් දුන්නාම ඇත්තට මේ කට්ටියට මේ බඩේලිය යනවා. එතකොට මෙයාලා ලෙඩ වෙනවා. එතකොට මේ කට්ටිය මැරෙන්න උනත් පුළුවන්. කියන්නේ ඇඟ දුර්වල වෙලා මැරෙන්න උනත් පුළුවන්. මේකට මෙයාලට බත් ඔරොත්තු දෙන්නේ නැහැ. කියන්නේ සාමාන්‍ය අපි මේ සාමාන්‍ය පූසෝ වගේ මේ කට්ටියට බත් ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මෙයාලට අපි දෙන්න ඕන මාළු. ඉතින් මෙයාලට දෙන්නේ අපි සාලයෝ. සාලයෝ ඉස්සර අපි මේ කට්ටියට දුන්නා තම්බලා. ඊට පස්සේ ඩොක්ටර් කිව්වා මෙයාලට තම්බලා දෙන්න එපා. මේ කට්ටියට අමුවෙන්ම දෙන්න කියලා. දැන් මෙයාලට අපි සාලයෝ දෙන්නේ අමුවෙන්ම. ඉතින් මෙයාලා හරි කැමතියි සාලයෝ ගන්න. තව මෙයාලට අපි දෙනවා කැට් ෆුඩ් එක දෙනවා. ඒකත් ගන්න කැමතියි. ඉතින් ඒ ටික තමයි දෙන්නේ. බත් ඉතින් දෙන්නෙම නැති තරම්. මෙයාගේ නම තමයි කීරි. මම ඉස්සර වලට තියෙන ජින්ජර්නේ. ඒ කියන්නේ මේල් කැට් නේ. මෙයා තමයි ෆීමේල් එක කෙනා. මෙයාගේ නම තමයි කීරි. මෙයා ජින්ජර්ට වඩා වෙනස්. ඒ කියන්නේ මේ ඔයාලට පේනද මෙයාගේ මූණ ටිකක් පැත්තදී අර ජින්ජර් කෙනාගේ මූණ වගේ නෙමෙයි. ඒ කියන්නේ පොඩි වෙනසක් තියෙනවා පර්සියන් වුණාට මෙයාගේ කෝට් එක මෙයාගේ මූණේ හැදී එහෙම පොඩි වෙනසක් තියෙනවා. මෙයා තමයි ෆීමේල් එක කෙනා. මෙයාගේ නම් කලර්ස් කීපයක් තියෙනවා මේකේ. ඔයාලට පේනද මේ තියෙන මෙයාගේ මූණ මේ ටිකක් පැත්තදී ෂේප් එකක් තමයි තියෙන්නේ. අපි මෙයාලට දෙන්නේ මාළු. සාලිය තමයි දෙන්නේ. මේ 3 දෙනාටම දෙන්නේ සාලිය. අර මම ඉස්සරහට දෙන්නේ පොඩි මේකේන. එයාටයි ජින්ජර්ටයි කීටයි 3 දෙනාටම දෙන්නේ සාලිය. ඉතින් 3 දෙනාටම සාලිය තමයි දෙන්නේ. ඒකම කැට් ෆුඩ් එකක් දෙනවා. ඒකත් මේ කට්ටිය කනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙයාලට වැඩි අපි කියන්නේ බත් දෙන්නේම නැති තරම්. මොකද බත් දෙන්නේ හොඳ නෑ අතන පර්සනල් කැට්ලට. ඉතින් අමු මාළු තමයි දෙන්නේ. ඉතින් ඒකෙන් අර යාළුවගේ කෝට් එකට එන මේ ගොඩක් හොඳයි. ඉතින් අර මාළු ගුණයිනේ කෝට් එකට ඒක මේ ලස්සනට කෝට් එක හැදෙන්නේ. යාළුවගේ සෞඛ්‍යයට මේක බලපාන. මේ කට්ටියට බෙහෙත් එහෙම ඔක්කොම ඉදලා තියෙන්නේ. ඒ බෙහෙත් එහෙම සාමාන්‍ය පර්සියන් කැට් එක කරලා දාන්න නැති. ෆ්‍රයි කැට් එකෙන් අපි විදින්න ඕන. මොකද ෆ්‍රයි කැට් එක විදින්න නැත්නම් ගොඩක් වෙලාවට පර්සියන් කට්ටියට ලෙඩ හැදෙනවා වැඩි. එතකොට අර මැරෙන්න උනත් පුළුවන්. ඒක නිසා මෙයාලට අපි ට්‍රයි කැට් එක විදිහට දෙන්න පොඩි කාලෙම මේ ට්‍රයි කැට් එක විද්දාම මෙයාලා ගොඩක් වෛරස් වලට ඒකට ඔරොත්තු දෙනවා. මොකද සාමාන්‍ය පූස වගේ මෙයාලා ඔරොත්තු දෙන්නේ නැහැ ලෙඩක් හැදුනහම. මේ කට්ටිය ටක් ගාලා මේ
වෛරස් එක ඇඟට ගිහිල්ලා මැරෙන්න තියෙන සම්භාවිතය වැඩි. ඒ නිසා ට්‍රයි කැට් එක අනිවාර්යෙන් පර්සියන් කැට් එක විදින්න ඕනේ. ඉතින් ඒක මේ හොඳයි. ඒක ඔයාලා පර්සියන් කැට් කෙනෙක් ඇති කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලා බෙහෙත් ටික හරියට මේ සතාට දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අර ඔයාලට හොඳට යාව සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. නැත්තම් ටක් ගාලා ලෙඩක් ආවොත් ඒ කියන්නේ සාමාන්‍ය කුසකින් හරි වෛරස් එකක් ආවොත් එයාලා ඉක්මනට වීක් වෙනවා. ඉතින් මෙයා වැඩි ශබ්දබද්ධ නෑ. මෙයා බොහොම මේ සාමකාමී චරිතය. මෙයා වැඩි අල්ලනවට කැමති නෑ. එහෙම එකක් තියෙනවා. දැන් මේ අර මම ඉස්සෙල්ලා කරන මේකට හරි කැමති යාව අල්ලනවා. මෙයා ටිකක් මේ අපේ හිමින්ට කැමති නෑ. මෙයා වඩා ගන්නවට වැඩි කැමතිද? ඒකයිම වඩාගත්තේ නැත්තේ. මෙයා අල්ලනවට ඒවට කැමති නෑ. මෙයා තමයි ඉතින් මෙයා හරි අහිංසකයි. කිරියා ජීන්ජ තමයි දඟ. ඔයාලට දෙන්නම් පෙන්නන්න. මෙයා කිරි, මෙයා ෆීමේල් එක්කෙනා. මෙයා තමයි මේල් එක්කෙනා. මේ ඉන්නේ අපේ චූටිම පර්සියන් කිටිලා ටික. මේ ඉන්නේ මෙතන 5 දෙනෙක් ඉන්නවා. චූටිම අය. මෙයාලට දැන් සති 3ක් වගේ තාම කිරි විතරයි බොන්නේ. මම ඔයාලට දෙන්නම් මෙයාලා කියලා. මෙතන ඉන්නවා අපේ කිටිලා ජින්ජර් කලර් දෙන්නෙක් ඉන්නවා. මේ ඉන්නේ ජින්ජර් කලර් දෙන්නා. පස්සේ අපේ බ්ලැක් කලර් එක්කෙනෙක් ඉන්නවා. තව කලර්ස් දෙකේ අය දෙන්නෙක් ඉන්නවා. මේ ජින්ජර් කලර්. ඉතින් මෙයාලට තාම සති 3යි. මේ කට්ටිය මේ තාම කිරි විතරයි බොන්නේ. අපි යනවාට කිරි ඒ කියන්නේ මේ කිරි ටිකක් හදලා මෙයාලට පොවන තාම තේරෙන්නේ නැහැ බොන්න. ඉතින් මේ පොඩි හැන්දකින් කිරි පොවනවා. මොකද නැත්තම් මදි යාත්ලට අම්මගේ කිරි ටික මදි. මේ මොකද 5 දෙනෙක් ඉන්නවනේ. ඒකෙන්ද තාම හැබැයි මෙයාලා බස් එහෙම කන්නේ කොහොමද මෙයාලට බත් දෙන්නේ මුලින්ම දෙන්නේ අපි සාලියව තම්බලා කටු අයින් කරලා ඊට පස්සේ ඒ සාලියව ටික තමයි දෙන්නේ. තම්බල තමයි චූටි පැටවුන්ට දෙන්නේ. අමුෙන් දෙන්නේ නැහැ පොඩි අයට. මොකද තාම මේ කට්ටියට මේ ඒ වගේ මොනවා හරි තිබුණොත් එහෙම ලෙඩ වෙන්න පුළුවන්. ඒක නිසා මෙයාලට තම්බල කටු අයින් කරලා තමයි ඉස්සෙල්ලාම දෙන්නේ කන්න. ඊට පස්සේ තමයි මෙයාලා මේ මාළු වලට උරු වෙන්නේ. මොකද මෙයාලට තාම කැට් ෆුඩ් එහෙම කන්න තේරෙන්නේ නැහැ. අර මාළු අර ස්මෙල් එක හන්දා මාළු තම්බල දුන්නාම ඉස්සෙල්ලාම කනවා. තාම මෙයාලට අපි දුන්නේ නැහැ. දැන් කොහොමත් අපි හිතාගෙන ඉන්නේ තව දවස් 2-3කින් මෙයාලට මාළු තම්බල දෙන්න. මොකද තාම කිරිවත් හරියට බොන්න තේරෙන්නේ නැහැ හදලා දුන්නට. කිරිත් තාම අපි හැන්දෙන්න පොවන්නේ. ඒ නිසා කිරි ටිකක් තනියෙන් බොන්න පුරුදු වුණාම තමයි කෑම දෙන්නේ අපි. ඉතින් මෙයාලා තමයි මෙයාගෙන් බලන්නකො. මෙයාගේ ඇස් දෙක නිල් පාටයි. මෙයාගෙත් මේ ලස්සනට කෝට් එක තියෙනවා. මෙයාලා තමයි ඉතින් අපේ මේ අලුත්ම සමාජිකයෝ ටික. මෙයාලා අපි ඉතින් ඔක්කොම තියාගන්න නැහැ. මොකද මේ අපිට මේක තියාගන්න බෑනේ. ඉතින් අපේ ගොඩක් සත්තු ඉන්නවා. මුසත් ඉන්නවා, බල්ලොත් ඉන්නවා. ඔයාලට බල්ලන්ගේ වීඩියෝ එකත් අරගෙන එන්න.